හරි අපි බලමු මේ වගේ ප්‍රශ්නයක් කොහොමද කරන්නේ කියලා. හරිද? එතකොට මේ තියෙන තර්කණයේ ප්‍රශ්නයක්. මේ තර්කණයේ ප්‍රශ්නේදී අපිට කියන්න දේ තියෙන්නේ PQRS සහ T යන මල්ල ක්‍රීඩකයන් 5 දෙනා මීටර් 100 200 400 800 1500 ධාවන තරංග වලට මුහුණ දීලා 1 2 3 4 5 සහ පහවෙනි ස්ථාන ලබා ගත්ත අය. එම තරංගයක් සඳහා ලකුණු 10ක් පිරිනමන අතර එක් තරංගයක් සඳහා. හරිද? එකී ලකුණු 10ම තරඟකරුවන් 5 දෙනා අතර බෙදී යා යුත්තේ දෙදෙනෙකුට සමාන ලකුණු හිමි නොවන පරිද්දෙනි. ඒකේ අදහස තියෙන්නේ සාමාන්‍යයෙන් අර 1 2 3 4 5 කියන ස්ථාන ගත්තම ඒවට එක එක ලකුණු හම්බ වෙන්න ඕනේ. හරිද? පළවෙනි ස්ථාන ගන්න එක්කෙනාට යම්කිසි ලකුණු වැඩි ප්‍රමාණයක්, දෙවෙනි ස්ථානය ගන්න එක්කෙනාට ඊට වඩා පොඩ්ඩක් අඩු එකක්. ඕම ගියාම පස්වෙනි ස්ථානයේ කෙනෙක් කෙනාට. හරිද? ඊළඟට තියෙනවා මෙතන තව විස්තර ටිකක් දීලා තියෙනවා මේ දිග විස්තර ටිකක්. මේ වගේ ගානක් කියවද්දි මේ දිග විස්තර කියවන්න කලින් ඔයගොල්ලෝ මෙන්න මේ යට තියෙන කතන්දර ටික පොඩ්ඩක් කියවලා බලන්න ඔයගොල්ලන්ට මොනවද දැනගන්න පුළුවන් දේවල් කියලා. හරිද? එතකොට මේකෙදි කියනවා ධාවන තරංග දෙකකදී පස්වෙනි ස්ථානයටපත් වූ ධාවකයා කවුරුන්ද කියලා. ඒ කියන්නේ එකම එක්කෙනෙක් පස්වෙනි ස්ථානයට ගිහින් තියෙනවා කවුරු හරි. හරිද? ඔන්න අපිට එක ක්ලූ එකක් එනවා. ඊට පස්සේ තියෙනවා තරංගාවලිය තුළ වැඩිම ලකුණුලාභීන් දෙදෙනා කවුරුන්ද කියලා අහලා තියෙනවා. හරිද? ඒක එතකොට අපි දැනගන්න ඕනේ එහෙනම් ලකුණු ටික එකතු කරලා බලන්නත් වෙනවා කට්ටියගේ. හරිද? හරි. ඊළඟට 800 මීටර් ධාවන තරංගයෙන් ලකුණු බිඳුවක් ලැබූ ධාවකයා කවුරුන්ද? ඒ කියන්නේ ලකුණු බිඳුව කියලා එකකුත් දෙනවා. ඒ කියන්නේ ලකුණු බිඳුව හම්බ වෙනවා කියලා කියන්නේ අර අන්තිමයට තමයි බිඳුව හම්බ වෙන්න ඕනේ. ඒ කියන්නේ පස්වෙනි ස්ථාන ගන්න එක්කෙනාට බිඳුව. අන්න හොඳ පොයින්ට් එකක් ආවා. ඒ තමයි අපි දන්නා. එහෙනම් පස්වෙනි ස්ථානය 5th place එක හරිද? කියන එක්කෙනාට හම්බ වෙන ලකුණු ගන්න බිඳුවයි කියලා අපි දන්නවා දැන්. හරිද? හරි. ඊට පස්සේ අපි ගත්තොත් හරිද? ඊළඟට තියෙන එක තියෙන්නේ මොකද්ද? T විසින් ලකුණු බිඳුවමකින් ලබාගත් ධාවන තරංග මොනවාද? එතකොට T විසින් දෙපාරක් ගිහිල්ලා තියෙනවා බිඳුවට. ඒ කියන්නේ එයා අන්තිමේ වෙලා තියෙනවා දෙපාරක් කියලා අපි දැනගන්න පුළුවන්. හරිද? අපි ඔක සාමාන්‍යයෙන් මේක දාගන්න ඕනේ මේ ස්ථානයක් වගේ තියෙන හින්දා මෙතන ලකුණුත් එක්ක මම කියනවා T 0 වෙන අවස්ථා තියෙනවා දෙකක් කියලා. හරිද? එහෙම කතාවකුත් තියෙනවා. ඊට පස්සේ R විසින් ලකුණු දෙක බැගින් ලබාගත් ධාවන තරංග මොනවාද කියලා තියෙනවා. එතකොට R ලකුණු දෙක වෙනවා කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ දෙක කියලා ලකුණකුත් තියෙනවා. හරිද? මොකද්ද දන්නේ? ඒකෙත් අවස්ථා දෙකක් තියෙනවා R එකම අගයකට ආපු එකක්. හරි. දැන් මේක ඒ ටික කියලා ඉවරුණාට පස්සේ අපි දන්නවා ලකුණු බිඳුව කියන එක 5th place එකට හම්බ වෙනවා කියලා දන්නවා. ලකුණු 10ක් දෙන්න ඕන කියලා තියෙනවා එක තරඟයකට. එහෙනම් අපි දන්නවා දැන් අපි කියමුකෝ ස්ථාන ටික තියෙනවානේ. හරිද? එතකොට first place එකේ ලකුණු ගාන දන second place එකේ ලකුණු ගාන දන third place එකේ ලකුණු ගාන දන fourth place එකේ ලකුණු ගාන දන fifth place එකේ ලකුණු ගාන මේ ටිකේ ඔක්කොම එකතුව අපිට එන්න ඕනේ කීයද 10යි කියලා. හරිද? මේ ටිකේ ඔක්කොම එකතුව 10ක් කියලා එන්න ඕනේ. 10ක් කියලා එන්න ඕනේ. මේ 10ක් කියලා එනවා නම් අපි දන්නවා මෙන්න මේ ටික මෙහෙම ආවම මේ 5th place එකේ ලකුණු ගන්න බිඳුවයි කියලා අපි දන්නවා. එහෙනම් 4th place එක අපි එකක් කියලා දාගත්තොත් second third place එක දෙක කියලා දාගත්තොත් ටිකට එක එක උඩට යන්නේ. 3 මෙයා 4. දැන් මේ ටික එකතු කරලා බලන්නකෝ. 4යි 3යි 7යි. 7යි 2යි 9යි. 1යි 10යි බිඳුවයි 10යි. හරිනේ. මේක මැච් වෙනවනේ 10ට. එහෙනම් අපි දන්නවා 5th place බිඳුව ඒ ටික අපි දන්නවා. එහෙනම් අපි දන්නවා අන්න එහෙනම් හරි. ෆස්ට් කියන එක්කෙනාට ලකුණු හම්බ වෙන්නේ අපි දන්නවා ඒ අනුව 4යි. හරිද? සෙකන්ඩ් එක්කෙනාට හම්බ වෙන්නේ 3යි. තර්ඩ් එක්කෙනාට 2යි. ෆෝර්ත් එක්කෙනාට 1යි. ෆිෆ්ත් එක්කෙනාට බිඳුවයි. ඔන්න ඔය ඉන්ෆෝමේෂන් ටික දැන් අපි දන්නවා. හරිද? ලකුණු දෙන විදිය අපි දැන් දන්නවා. හරිද? හරි. එහෙනම් අපි දන්නවා මෙන්න මෙතන R විසින් ලකුණු දෙකක් ලබා ගත්තා කියලා මෙන්න මේ කතාවක් ආවනේ මෙතන. මේ කියන්නේ එහෙනම් එයා ලකුණු දෙකක් ලබා ගන්නවා කියලා කියන්නේ එයා තුන්වෙනි ස්ථානයටපත් වෙච්ච අවස්ථා තියෙන්න ඕනේ. එතකොට R කියන එක්කෙනා 3 වෙන ඒවා අවස්ථා දෙකක් තියෙන්න ඕනේ. R කියන එක 3 වෙන ඒවා අවස්ථා දෙකක් තියෙන්න ඕනේ. හරිද? දැන් මේ ටිකෙන් අපිට ගන්න පුළුවන් මේගොල්ලෝගේ උත්තර මේගොල්ලෝ අහපු ප්‍රශ්න වලින් අපිට
අනුමාන කරලා ගන්න පුළුවන් දේවල් ටික අපි අරගෙන ඉවරයි දැන්. හරිද? දාන තරඟ දෙක තිබෙම තියෙනවා. වැඩිම ලකුණු ලාභීන් බිඳුව කතාව තියෙනවා. ටීවී සිං බිඳුව ළඟ දාන තරඟ මොනවද කියලා තියෙනවා. හරිද? ඔහොම සෙට් එකක් තියෙනවා. හරි. දැන් අපි යමු මේගොල්ලෝ දීලා තියෙන conditions. ඒ කියන්නේ වෙන්න ඕන දේවල් තියෙනවනේ මේකෙදි අනිවාර්යෙන් විය යුතු දේවල් ඒ ටික බලන්න යමු. ඒ ටික බලන්න ගියාම සෑම ක්‍රීඩකයෙක්ම එක් තරඟයක් පමණක් ප්‍රථම ස්ථානයේ දිනා ගනු ලැබීය. සෑම ක්‍රීඩකයෙක්ම එක් තරඟයකින් පමණක් ප්‍රථම ස්ථානයේ දිනා ගනු ලැබීය. ඒ කියන්නේ මේ හැමෝම PQRST කියන කට්ටිය ෆස්ට් ප්ලේස් ගහලා තියෙනවා හැමෝම. දැන් මේ වගේ එකකට අපි කොහොමද මේක මේ ස්ථානීයගත කිරීම කරගන්නේ කියලා බලන්න වෙනවා. එතකොට අපිට මේකට දාගන්න වෙනවා අපි PQRS එක පැත්තකට දාලා හරිද? යූසර්ස්ලා අනිත් පැත්තට තරඟ ටික දාගත්තොත් 1 2 3 ස්ථාන දාගන්නවද? හැබැයි ඊට වැඩිය ලේසි මං හිතන්නේ ස්ථානත් එක්ක තරඟ දාගන්න එක. හරිද? එතකොට අන්න ඕක පොඩ්ඩක් අපිට තීරණය කරන්න වෙනවා කොයි විදිහටද අපි මේක දාගන්නේ කියලා. අපි ගන්නවා එතකොට ඔන්න දැන් ෆස්ට් ප්ලේස් එකේ ඉන්න එක්කෙනා ඉන්නවනේ. අපි ගන්නවා තරඟ ටික අපි දාගන්නවා මෙහෙම. තරඟ කියලා එකක් දාගන්නවා. හරිද? මේකේ අපිට එන්න ඕනේ. එතකොට ෆස්ට් ප්ලේස් එක තියෙනවා. මෙතන තරඟ තියෙනවා. මෙතන තියෙන්නේ එතකොට තරඟ එනවා මොනවද තියෙන්නේ? 100 200 400 800 500 100 හරිද? 200 400 හරිද? 800 1500 ඔහොම සෙට් එකක් එනවා. මේ තියෙන ෆස්ට් ප්ලේස් එක. හරිද? මෙතන ෆස්ට්. හරිද? ඊට පස්සේ අපි දානවා මෙතන දානවා සෙකන්ඩ් එක්කෙනා. ඊට පස්සේ අපි දානවා තර්ඩ් එක්කෙනා. හරිද? ඊට පස්සේ අපි දානවා ෆෝර්ත් එක්කෙනා. එනේ. එතකොට අපි දානවා ඊළඟට ෆිෆ්ත් එක්කෙනත් මේ විදිහට දානවා. හරිද? ඔන්න ඔහම දාගන්නවා. එතකොට 100 තරඟ තියෙනවා 100යි මීටර් 200යි මීටර් 400යි මීටර් 800යි මීටර් 1500 මීටර්. දැන් මේ M අකුරු වගේ ඒවා දාන්න මීටර් දාන්න ඔහම අපි කියන වෙලාව නාස්ති කරන්න එපා. 1 2 3 4 කියලා මෙහෙම දැම්මත් ඇති මම මේගොල්ලන්ට පේන්න තමයි දාන්නේ. අපිට විභාගෙදි පුළුවන් තරම් මේක ඉක්මනින් කරන්න ඕන හින්දා අනවශ්‍ය දේවල් පුළුවන් තරම් ලියන ප්‍රමාණය අඩු කරගන්න. හරිද? දැන් අපි දන්නා මේකේ කතාවේ කියනවා හරිද? සෑම ක්‍රීඩකයෙක්ම එක් තරඟයකින් ප්‍රමාණයක් ප්‍රථම ස්ථානය ලබා ගැනීමයි. ඒ කියන්නේ මෙතන P කියලා ආවොතින් ආපහු Pට තව එකක් තරඟයක් ජයග්‍රහණය කරන්න බෑ ෆස්ට් ප්ලේස්. හරිද? ඒක තමයි මේ ලොජික් එක. හරිද? හරි. ඊළඟට යමු කතාව. 100 මීටර් ධාවන තරඟයෙන් Rද හරිද? 200 මීටර් ධාවන තරඟයෙන් Sද 400 මීටර් ධාවන තරඟයෙන් Pද 1500න් Tද ප්‍රථම ස්ථානය ලබා ගන්න ලැබේ. හොඳයි. දැන් මම ලේසි කරලා තියෙනවා. 100න් කවුද? R තමයි ෆස්ට් එන්නේ. හරිද? හරි. ඊළඟට 200න් කවුද එන්නේ? 200න් එන්නේ S. හරිද? ඊළඟට 400න් කවුද එන්නේ? P. 400න් එන්නේ P. හරිද? ඊළඟට 1500න් කවුද එන්නේ? T. එතකොට දැන් ඔයගොල්ලෝ මෙහෙම නියම පිළිවෙල ලියාගෙන යනකොට වැරද්දලා මේ 800 ළඟින් ලියන්න පුළුවන්. හොඳේ T කියලා. එහෙම කලබල වෙන්න එපා. ඔයාලා කියලා තියෙන්නේ 1500න් තමයි T කියලා. එකක් පන්නලා තියෙනවා. ওই වගේ කට්ට වැඩ තියෙනවා විභාගේ ප්‍රශ්න හදන කට්ටිය එහෙම ඔයගොල්ලෝ පරීක්ෂා කරන්න දාපු. හරිද? ඒ දේවල් ඔළුවේ තියාගන්න නිසා හරියට බලලා ඉස්සරහින් දාගන්න මොකක්ද එන්නේ කියලා. එතකොට මෙතන යනවා T කියලා එනවා. හරිද? ඊළඟට එන්නේ මොකද්ද? ඊළඟට එන කතාව තියෙන්නේ 100 මීටර් ධාවන තරඟෙන් දෙවන ස්ථානයේ Tද තෙවන ස්ථානයේ Pද ලැබිය කියලා තියෙනවා. අන්න එතකොට දෙවන ස්ථානයේ T ලැබිලා තියෙනවා 100න්. අන්න T. හරිද? තෙවන ස්ථානය Pට ලැබුණා. හරි. Pට ලැබුණා මෙහෙම. හරිද? කිසිදු ධාවන තරඟකින් Q අන්තිමයා නොවිය කියලා තියෙනවා. දැන් Q අන්තිමයා නෙවෙයි නම් දැන් මෙතන P තියෙනවා Q නෑ R තියෙනවා S නෑ T තියෙනවා. එතකොට අපිට දැන් මිසින් වෙලා ඉන්න එක්කෙනා එන්නේ P. අපි දැන් ගත්තොත් මෙතන මම නිකන් ලියන්නම් මේ සෙට් එක P Q R S T. හරිද? P ඉන්නවා T ඉන්නවා R ඉන්නවා
හරිද? Q නුයි S නුයි නෑ මේ දෙන්නගේ. හැබැයි මෙතන කියනවා කිසිදු ධාවන තරංගකින් Q අන්තිමයා නොවිය කියලා. එතකොට කවදාකවත් මෙතෙන්ට Q එන්න බෑ. පස්වෙනි ලයින් එකට Q කියන එක්කෙනා එන්න බෑ. අන්න එක රූල් එකක්. එහෙනම් අනිවාර්යයෙන්ම මෙයා Q කියන එක්කෙනා මෙතෙන්ට එන්න ඕනේ. හරිද? මම මෙතන මේ කන්ඩිෂන් එකට දාගන්නවා කිසිදු ධාවන තරංගයකින් Q අන්තිමයා නොවිය. Q අන්තිමයා නොවිය. කිසිදු ධාවන තරංගයකින්. මම මෙන්න මේ කන්ඩිෂන් එක. ඒක අනුව මට ගන්න පුළුවන් මෙතෙන්ට Q වෙනවා මෙයා කියලා. හරිද? මෙයා Q වුණොත් ඉතුරු වෙන්නේ S විතරයි. එයා නිසා අපිට අර ඉතිරි වෙන එක එලිමිනේෂන් ප්‍රොසෙස් එකකින් අන්තිමට ඉතුරු වෙන එක කෙනා S කියලා එනවා. ඒ නිසා මම මෙයාට පොඩි highlight පාරක් දාගන්නවා මේ විදියට. හරිද? මම මේ දේවල් කරන්නේ ඔයගොල්ලන්ට මේක පැහැදිලි වෙන්න විභාගෙදි මෙච්චර දේවල් කර කර ඉන්න යන්න එපා. එක එක පාට පෑන් වලින්. හරිද? ටට්ටක් ගාලා වැඩේ ඔයගොල්ලෝ ගොඩ දාගන්න තියෙන මේ කොටු ටික පුරව ගන්න එක තමයි ඔයගොල්ලගේ ටාගට් එක දැන්. හරිද? හරි. ඊළඟ සිනාරියෝ එක මොකක්ද තියෙන්නේ? ඊළඟට තියෙනවා T එක් ධාවන තරංගයකින් ලබාගත් ලකුණු වලට අනෙක් ධාවන තරංග සියල්ලෙන්ම ලබාගත් ලකුණු සමාන වෙයි කියලා තියෙනවා. T ගැන කතා කරන්නේ. ඒතකොට T එක් තරංගයකින් ලබාගත් ලකුණු වලට අනිත් ඔක්කොම සමාන වෙයි කියලා කියනවා. හරිද? මම මෙතන ලකුණු ටිකත් මෙන්න මේ පැත්තෙන් නිකන් ලියාගෙන යමුද අපි. මෙතන යටින් මම නිකන් ලකුණු ටික ලියාගෙන යනවා. හරිද? ලකුණු එන්නේ අපිට මම මේක වෙන පෑනකින් ලියන්න ඕගොල්ලන්ට පැහැදිලි වෙන්නේ නැහැ. මේ පෑනෙන්ම ලියලා අපි වෙන පාටකින් දාමු. 4යි 3යි 2යි 1යි බිංදුවයි ලකුණු තියෙන මේ තියෙන්නේ. හරිද? ලකුණු තමයි මේ තියෙන්නේ. එතකොට අන්න ඔහමද මාක් කරගන්න. හරිද? ඕගොල්ලන්ට මේ පේන්න මේවා කරන්න මේවා උත්තරම කරන්න අවශ්‍ය නැහැ. මේ ලකුණු ටික යටින් ලියාගත්තා නම් හරි. හරිද? ඔළුවට දාගන්න පැහැදිලි වෙන්න මේක නිකන් ඔයාලට පේන්න පැහැදිලි වෙන්න තමයි මම මේ දේ කරන්නේ. හරිද? හරි. ඔය තියෙන ලකුණු ටික දැන් දාගත්තා. T එක් ධාවන තරඟයෙන් ලබාගත් ලකුණු වලට අනිත් ධාවන තරඟ සියල්ලෙන්ම ලබාගත් ලකුණු ගණන සමාන වේ. දැන් මෙතන කියන්නේ එකක ලකුණු ගාන අනිත් ඒවල එකතුවට සමාන වෙනවයි කියලානේ. එතකොට වැඩියෙන්ම ලකුණු ලැබිච්ච එක වෙන්න ඕන අනිත් ඒවල එකතුවට සමාන වෙන්නේ. එතකොට T වැඩියෙන්ම ලකුණු ලබන්න නම් එයා පළවෙනි ස්ථානෙට එන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ 1500 කියන එකේදී මෙයා T කියන එක න පළවෙනිය වෙලා තියෙනවා. මෙතන ලකුණු 4ක් ඇවිල්ලා තියෙනවා. එහෙනම් අනිත් ටිකේ එකතුව එයාට එන්න ඕනේ කීයද? 4ක් වෙන්න ඕනේ. හරිද? දැන් මෙතන අපි දන්නවා T මේ පළවෙනි එකේ කන්ඩිෂන් එකේදී දෙවෙනි ස්ථානය ඇවිල්ලා එයාට ඕල්රෙඩි ලකුණු 3ක් තියෙනවා. එහෙනම් තව ලකුණු 1යි එයාට ලබා ගන්න පුළුවන්. හැබැයි අපි දන්නවා T කියන එක්කෙනාගේ තව කන්ඩිෂන් එකක් තියුණා T බිඳුව වෙන දෙන්නෙක් ඉන්නවා කියලා. දැන් මෙයාට තව තියෙනවා මේ දෙක ඉවරයි. හරිද? තව තියෙන්නේ මෙයාට 1යි 2යි 3යි. තව තරඟ 3කදී කොහේ ඉන්නවද T කියලා අපි දන්නේ නැහැ. හැබැයි ඒකෙන් දෙකක අපි දන්නවා බිඳුවේ ඉන්නේ කියලා. මේකේ හරි කොහේ හරි බිඳුවේ තමයි මෙයා ඉන්නේ. අපි දන්නේ මෙතනද කියලා. එහෙනම් T එක වෙන එක්කෙනෙක්. ඒ කියන්නේ fourth place එකේ T එක්කෙනෙක් ඉන්නවා. මෙතන දෙන්නෙක් ඉන්නවා. මෙතන T එක්කෙනෙක් ඉන්න ඕනේ මේ සිරස්පේලියේ. හරිද? පස්වෙනි ස්ථානෙ ගත්ත අවස්ථා දෙකක් තියෙන්න ඕනේ. හතරවෙනි ස්ථානෙ ගත්ත එකක් තියෙන්න ඕනේ. ඕක ඔළුවේ තියාගන්න. එතකොට අපිට එතෙන්දී මෙන්න මෙතන T කන්ඩිෂන් එකට අපිට ලියා ගන්න පුළුවන්. T එක වෙච්ච ලකුණු එකක් ලබා ගත්තා. හොඳයි. T ලකුණු එකක් ලබා ගත්ත අවස්ථා එකක් තියෙනවා කියලා. දැන් ඔන්න තව කන්ඩිෂන් එකක් T ට අපි ලියාගත්තා මෙහෙම. හරිද? ඔය T වෙනුවෙන් ලියාගත්ත කතන්දරය. ඊළඟට තියෙන්නේ 1500 දාවනෙන් P අන්තිමයා විය. හොඳයි. අපිට කෙලින්ම එකක් දීලා තියෙනවා P අන්තිමයා විය කියලා. හරියට හරි. ඊට පස්සේ ඊළඟ මොකද්ද? R කිසිවිටකත් දෙවන ස්ථානයක් නොලැබීය. R කිසිවිටකත් දෙවන ස්ථානයක් නොලැබීය. ඒ කියන්නේ R කියන එක්කෙනා දෙකේ කියන එකට එන්න බෑ. සෙකන්ඩ් ප්ලේස් එකට එන්න බෑ යාට. හරිද? හරි. එතකොට එහෙත් 200 මීටර් සහ 400 මීටර් තරඟ වලින් ඔහුලත් ලකුණු ගන්න සමාන වූ අතර. ඒ කියන්නේ 200යි 400යි දෙකේදීම එයා එකම තැනක ඉන්න ඕනේ. 800යි 1500යි ගත් අතර ලකුණු සංඛ්‍යාව සමාන විය. ඒ වගේම 800යි 1500 අතරත් එහෙම වෙන්න ඕනේ. 200 මීටර් තරඟෙන් ඔහු 4 වෙනියා විය. එහෙනම් ඔන්න දීලා තියෙනවා 200 මීටර් එකේ R කියන්නේ 4 වෙනියා. එයා දෙවෙනි ස්ථානයකට කවදාකවත් යන්නේ නැහැ කියලා කියන්නේ. හරිද? 4 වෙනියා. 200 R 4 වෙනියා. 200 R 4 වෙනියා. මෙන්න මෙතෙන්ට දාගත්තා. හරිද? හැබැයි ඒත් එක්කම කියනවා මෙන්න මෙතන කන්ඩිෂන් එකක් තියෙනවා 200යි 400යි දෙකේම ලකුණු සමානයි කියලා එයාගේ. එහෙනම් R 4 වෙනිය වුණා නම් 200 400ත් R එයාගේම වෙන්න ඕනේ. හරිද? හරි. ඊට පස්සේ ඊළඟ සිද්ධිය තියෙන්නේ
800යි 1500යි අතරේ ඒ කියන්නේ මෙන්න මේ දෙකේදී මේ මෙන්න මේ රෝ දෙකේදී හරිද අපිට කියනවා R කියන එක්කෙනාට ලකුණු සමාන වෙන්න ඕනේ. එහෙනම් එයත් තියෙන්න ඕනේ එක්ක මේ දෙකේ තියෙන්න ඕනේ එක්ක මේ දෙකේ තියෙන්න ඕනේ. හැබැයි මේ දෙකේ තියෙන විදියක් නැහැ කියලා කියනවා පළවෙනියටම පටන් ගත්ත ගමන් මොකද්ද? R කිසිවෙටකත් දෙවෙනි ස්ථානයක් නොලැබීය කියලා. එහෙනම් මේකේ තියෙන බෑ. එහෙනම් තියෙන්න ඕනේ තුන්වෙනි හරි හතරවෙනි හරි ස්ථාන තමයි මේ දෙන්න R කියන එක්කෙනා ඉන්න ඕනේ. හරිද? ඔන්න ඔය දෙකෙන් එකක ඉන්න ඕනේ. ඒක අපේ ඔළුවේ දැන් ඔන්න තියෙන්න ඕනේ. හරිද? ඒක සමහර වෙලාවට ඔයගලන්ට ඒක පැටලෙනවා නම් පැත්තකින් ලියා ගන්න පුළුවන්. හැබැයි මේ වගේ දේවල් ගොඩක් ලියා ගන්න ගියොත් ඔයගලන්ට ගොඩක් දත්ත ලියවෙන බංගයක් තමයි තියෙන්නේ. හරිද? අපි අරක ඔළුවේ තියාගමු පොඩ්ඩක්. හරිද? ඊළඟ කතාව අපි මෙතන කතා කරමු අපි ඒ වගේ දත්තයකට මෙහෙම යටින් පොඩි ඉරක් ගහ ගන්නවා. හරිද? ඔයගොල්ලෝ සිම්බල් එකක් මොකක් හරි දාන්න පුළුවන් නම් 1 2 3 හරි ABCD වගේ දාගන්න පුළුවන් නම් මොකද ඔයගොල්ලෝ පෑන් ගොඩක් නැහනේ. මම ළඟ නම් පෑන් කීපයක් තියෙනවා මේක ලියන්න පුළුවන් විදියට. හැබැයි මම එතෙන්දි දාගන්න දේ තියෙන්නේ මෙහෙම ලියලා මම ලියා ගන්නවා මෙතන මේ කන්ඩිෂන් එකට මම දාගන්නවා A කියලා. හරිද? මේ කන්ඩිෂන් එකට මම දාගන්නවා B කියලා. හරිද? මේ කන්ඩිෂන් එකට මම දාගන්නවා කිසිදාමයකට C කියලා. ඔන්න ඔය වගේ දේවල් ටිකක් අපි දාගෙන තියාගන්නවා. මේ විස්තර හොයාගන්න. ඒතර අපි දන්නවා A කියලා කන්ඩිෂන් එක මෙට් වුණා නම් මේක කපලා දාන්න. හරිද? A කියන එක කපලා දාන්න. B කියන කන්ඩිෂන් එක මෙට් වුණා. දැන් B කියන කන්ඩිෂන් එක මෙන්න මේතර මෙට් වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට මේක තවදුරටත් තියාගෙන තේරුම් ගන්න මේක කපලා දාන්න පුළුවන් අපිට. හරිද? එතකොට ඔයගොල්ලෝ දන්නවා හරි මේ කන්ඩිෂන් එක මෙට් වෙලා. අපිට ආයි මේක අමුතුවෙන් හදන්න දෙයක් නැහැ. හරිද? හරි. ඊළඟ කතාව වෙන්නේ මොකද්ද? B මෙතන තියෙන තරංගෙන් උන් 4 වෙනි යා විය කියලා තියෙනවා. 200 මීටර තරංගෙන් 4 වෙනි යා හරි. ඊපස්සේ දෙන Q තරංග තුනකදී P පරද්දන ලද්දේ එක් ස්ථානයක් ඉදිරියට පැමිණීමෙනි. හරි. ඒ කියන්නේ Q කියන කෙනා තරංග තුනකදී Pව පරද්දලා තියෙන. Pට වැඩිය ඉස්සරහින් ඉන්න ඕනේ. හැබැයි ඔහු ඇවිල්ලා ඉන්නේ එක් ස්ථානයක් පමණයි. ඒ කියන්නේ Q කියන එක්කෙනා ඉන්න ඕන කන්ඩිෂන් එක තමයි පාටක් කොනවද තියෙන්නේ පාටක් කළු පාටෙන් ගමු. හරිද? හරිද? මෙන්න මේක. අපි දානවා මේක ABC මේක අපි දාගන්නවා D කියලා කන්ඩිෂන් D එක. හරිද? කන්ඩිෂන් D එකේ අපි කියන කතාව තියෙන්නේ හරිද? Q කියන කෙනා P කියන කෙනාට වැඩිය ඉස්සරහින් ඉන්නවා. මේ වගේ අවස්ථා තියෙන්න ඕන අපිට තුනක් තියෙන්න ඕන. හරිද? දැන් බලන්න තරඟ තුනකදී එහෙම තියෙන්න ඕනේ. දැන් මේ කතාවේදී බලන්න කල්පනා කළා ඕගොල්ලෝ ගියාම මෙහෙම තැනකදී මෙයාට පීව පරද්දන්න බෑනේ කිව්ට මේකේ අපිට ඇවිල්ලා තියෙනවා පී ජය අරගෙන ඉන්නේ. මේ තරගෙත් ගත්තොත් ඔයාට මෙයාත් ජය අරගෙන ඉන්නේ. මේ තරගෙත් 400 එකෙත්. මොකද පී කියන්නේ පළවෙනි ස්ථානෙනේ ඊට එහාට ඉස්සරහට එන්න විදියක් නැහැනේ. එහෙනම් තව කන්ඩිෂන්ස් තුනක් තියෙනවා. ඒ තමයි 200 කියන එක මෙන්න මෙයාගේ 200 කියන කෙනාගේ මේ කන්ඩිෂන් එක සෙට් වෙන්න ඕනේ. හරිද? ඊට 800 කියන කෙනාගේ සෙට් වෙන්න පුළුවන්. හරිද? ඒ වගේම 1500 කියන කෙනාගේ සෙට් වෙන්න පුළුවන්. හරිද? මේ තුන් දෙනාගේ සෙට් වෙනකොට වැඩේ හරිනේ. ඉතින් ඒ තුන් දෙනාගේම සෙට් වෙන්න එපයි. ඒ අරින්න තව තනග නැහෙනේ. හරිද? අපිට පේනවා මෙන්න මෙතන P කියලා කෙනෙක් මෙතන ඉන්නවා අන්තිම වෙලා. එහෙනම් එයාට ඉස්සරහින් තමයි එකක් ඉස්සරහින් ඉන්න අවස්ථාවක් තියෙන්නේ. ඔන්න Q කෙනෙක් අපිට මෙතෙන්ට ලියන්න පුළුවන්. හරිද? හරි. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ දැන් මෙතන මේ කට්ටියගේ මේ විස්තර ටික දන්නේ නැහැ. මෙයා කවුරුවත් දන්නේ නැහැ. මෙයාගේ මොකුත් දන්නෙත් නැහැ. P කොහේනවද කියලා දන්නේ නැහැ. හරිද? මේ ටික දන්නේ නැහැ. හරි. ඊළඟට යන්න තියෙන එක තියෙන්නේ දැන් ඒතකොට D කියන එකත් සම්පූර්ණ වෙලා නැහැ. මේක එකක් හරි. තව දෙකක් තියෙනවා. හරිද? ඊට පස්සේ තියෙන මොකද? 400 මීටර් සහ 1500 මීටර් තරංග වලින් S ලැබූ ලකුණු ගණන සමාන විය කියලා තියෙනවා. හරිද? 400 මීටර් සහ 1500 මීටර් තරඟ වලින් S ලැබූ ලකුණු ගණන සමාන විය. ඒ කියන්නේ මොකද? S කියන එක්කෙනා 400යි 1500 ඉන්න ඕන එකම තැනින්. හරිද? දැන් මෙතෙන්දී S කොහොමද අපි අඳුරගන්නේ? හරිද? ඕගොල්ලෝ හොඳට බැලුවොත් මෙන්න මෙතන තියෙනවා මේ කන්ඩිෂන් එකේදී ඕගොල්ලෝ මතකත් නැහැ. මෙතන තියෙනවා මෙතන P තියෙනවා Q තියෙනවා R S නුයි තමයි නැත්තේ. හැබැයි ඔයාලට මතකද දන්නේ මෙන්න මෙතන කියනවා R කිසිවිටකත් දෙවන ස්ථානයක් නොලැබීය කියලා. හරිද? එතකොට අපි මෙන්න මේක දාගත්තොත්
R කිසි විටකත් දෙවන ස්ථානයක් නොලැබීය. මම මේක දාගන්නවා A B C D E E කියලා දාගන්න කන්ඩිෂන් එක. R කිසි විටකත් දෙවන ස්ථානයක් නොලැබුණා නම් R මෙතෙන්ට එන්න බෑ. හරිද? එහෙනම් R එන්න ඕනේ මෙතෙන්ට. හරිද? R කියන එක්කෙනා දාගන්නවා මෙතන E කියන කන්ඩිෂන් එකේ. මෙතන මේක දාගන්නවා. හරිද? මේක අනුව. ඊට පස්සේ අපි දන්නවා දැන් මෙතන R නම් තියෙන්නේ මෙතන ඉතුරු වෙන්න ඕනේ S. හරිද? මේක process of elimination. හරිද? හරි. එතකොට ඉතුරු කරගත්ත එක තමයි එයා තියෙන්නේ. හරිද? හරිද? ඔයගොල්ලෝ මේ පැහැදිලි කරන්න තමයි මම මේ දාන්නේ. හරිද? S කියලා එනවා. එතකොට අපි දන්නවා 400 1500 දෙකෙන්ම S ලැබූ ලකුණු ගණන සමාන විය කියලා තියෙනවා. එහෙනම් මේක 1500 S ආවේ දෙවෙනි තැනට නම් එහෙනම් එයා 400ත් එයා එන්න ඕනේ දෙවෙනි තැනට. 400ත් අපි එනවා එයා දෙවෙනි තැනට. හරිද? ඔන්න එනවා දැන් මේක. දැන් මෙයත් අපි දන්නවා. හරිද? ඊළඟ සිද්ධිය තියෙන්නේ මොකද්ද? දැන් මේ ටික හරි. ඊට පස්සේ තියෙනවා දැන් මේ ටික ඔක්කොම වගේ දැන් අපේ ඉවරයි වගේ තමයි පේන්නේ. හරිද? දැන් ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ 800 එක්කෙනා ගැන ඉච්චර විස්තර දේවල් මුකුත් කොහෙවත් සෙටප් වෙලා තියෙනවද කියලා අපි පොඩ්ඩක් බලන්න ඕනේ. 800න් බිඳුව ලැබුව එක්කෙනා ගැන අහලා තියෙනවා. හරිද? අපි දන්නවා දැන් මෙතන බිඳුව තියෙන ඒවා T බිඳුව ඒවා දෙකක් තියෙනවා. මේ විදිහට තියෙනවා කියලා. හරිද? හරි. එතකොට අපි බලන්න ඕනේ ඊළඟ සිද්ධිය තියෙන්නේ ආපහු මුලින් ඉඳන් යමුද? කොනකින්දලා. හරිද? සෑම ක්‍රීඩකයෙක්ම එක් තරඟයකින් පමණක් ප්‍රථම ස්ථානය ලබා ගනු ලැබීය. ඔවුනේ ඉතින්. එහෙනම් මෙතන තියෙනවා P තියෙනවා Q නෑනේ කොහෙවත් මෙතන. Q නැත්තම් මෙයාට මොකද කරන්න වෙන්නේ අපිට? Q කියන එක්කෙනා මෙතෙන්ට දාන්න වෙනවා අපිට. ඇයි? P Q R S කියන තියෙන්නේ. ඒකට Q කියන එක්කෙනා එතෙන්ට දාන්න වෙනවා. හරි. දැන් මෙතන Q කියලා දැම්මොත් මේ කළු පාට ඩොට් එක තියෙන්නේ D කියන එක. ඒ කියන්නේ QP කියන ඒවා තුනක් තියෙන්න ඕනේ එකක්. එහෙනම් Q වලට පස්සේ තියෙන්න ඕනේ P. හරිද? Q වල දාන්න P කියලා. හරිද? හරි. එතකොට මේකත් හරි. ඊට පස්සේ අපි දන්නවා මේ දෙන්න හරි. ඊට පස්සේ මොකද්ද තියෙන්නේ? 100 මීටර් තරඟාවලියෙන් R200ද වෙනන පීමේමද ප්‍රථම ස්ථානය ලබාගෙන ලැබිය. ඒතර මේ කතාව හරි. මේකෙන් ආයෙ තවද ගන්න දෙයක් නෑ මේකෙන්. හරිද? ඊට පස්සේ මොකද්ද තියෙන කතාව? මේ ප්‍රථම ස්ථානයේ කතාවත් ඉවරයි. 100 මීටර් ධාවන තරගෙන් දෙවන ස්ථානය T ද තෙවන ස්ථානය P ද ලැබීය. ඒකත් ඉවරයිනේ. 100 මීටර් එකෙන් TP කියන දෙන්නාව කෙනෙක්. කිසිදු ධාවන තරගයකින් Q අන්තිමයා නොවිය. හරි. දැන් Q මෙතන ඉන්නවා මෙයාගේ Q නෑ. මෙයාගේ Q නෑ. හරිද? මෙයාගේ Q නෑ. හරි. මෙයාගේ Q නැත්තම් මෙන්න මේ තරගෙදී එයා අන්තිමයා වෙන්න බෑනේ. එහෙනම් අපිට කියන්න තියෙන්නේ එයා එන්න ඕනේ මෙතෙන්ට කියලා. මෙන්න Q. හරිද? ඊළඟට process of elimination එක යටතේ අපිට ගන්න පුළුවන් ඊළඟ එක්කෙනා තියෙන්නේ මෙතන ඔක්කොම ඉන්නවා මෙතන T තමයි එන්නේ. හැබැයි මේ ඇවිල්ලා මේ T බිඳුව වෙන අවස්ථාවලින් එකක්. ලකුණු බිඳුව වෙන අවස්ථාවලින් එකක්නේ. මම මෙතනින් බිඳුව කියලා නිකන් දාගන්නවා. පැහැදිලි වෙන්න. හරිද? ඊට පස්සේ අපි මේක process of elimination එකෙන් තමයි ගත්තේ. ඒ නිසා මම මේක පොඩ්ඩක් highlight උත් කරගන්නවා. හරිද? හරි. මෙයා දැන් වැඩේ හරි. ඒක ඉවරයි. එහෙනම් ඊළඟ ප්‍රශ්නේ එන්නේ මෙතන තව කතාවක් තියෙනවා T එක වෙච්ච අවස්ථාවක් තියෙනවා. මේ T ගැන කතා කරද්දී මට මතක් වුණේ T එක වෙච්ච අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ හතරවෙනි එකේ මෙන්න මේ එක කියන ලකුණ ලබා ගන්න එකේ T ඉන්න ඕන කොහේ හරි. එහෙනම් මෙතන ඉතුරු වෙලා තියෙන්නේ මෙන්න මෙයා විතරයි. ඒ නිසා මම ඒක දා ගන්නවා. T1 කියලා. හරිද? ඔන්න ඔහොම කතාව. හරිද? Q දාන අවසානයේ නොවිය කියලා කියනවා. හරිද? Q මෙයාගේ ඉන්නවා නෑ. එතකොට ප්‍රශ්නයක් තියෙනවා මෙයා කොහෙටද යන්නේ කියලා. හරි. මේ දෙන්නගෙන් එක්කෙනෙක් වෙන්න ඕනේ Q. හරිද? බලමු. තාම ඉවර නෑ කතාව. හරිද? T
එක් දාවන තරංගයකින් ලබාගත් ලකුණු අනිත් දාවන තරංග වලින් ලබාගත් සානට එකතු වේ. දැන් t වල කතාව විවරද බලන්න. t වල කතාව මෙතන 4යි. එයා මෙතන එනවා දෙවෙනි ස්ථානේ 3යි 1යි 0යි. හැම එකෙම t ඉන්නවනේ. t වල කතාව ඉවරයිද? මෙයාගේ අපි ඩිෆයින් කරලා නැහැ t වල කතාව. මෙයාගේ t වල කතාව තියෙනවා ලකුණු 3යි. හරිද? මෙයාගේ නැහැ. ඩිෆයින් කළා මෙයාගේ තියෙනවා 0යි. හරිද? මෙයාගේ තියෙනවා 1යි. මෙයාගේ 4යි. 4 කියන එක මැච් වෙන්න ඕනේ 3ට. ඒ දෙවෙනි ස්ථානේ කියන ලකුණු 3යිනේ. 3ට මෙතන එකක් එකතු වෙලා 4 ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් t නැතිව තියෙන්නේ මෙන්න මේකේනම් t වලට මේ වැඩි ලකුණක් ආවොතින් අර කියපු තර්කණය වැරදෙනවා. හරිද? මෙන්න මෙතන t එක් දාවන තරංගයකින් ලබාගත් ලකුණු වලට අනික් දාවන තරංග වලින් ලබාගත් සියලු ලකුණු එකතුව සමාන වෙයි කියන එක වැරදිනවා. ඒ නිසා මෙතන t අනිවාර්යයෙන්ම බිඳුව වෙන්න ඕනේ. හරිද? t බිඳුවයි. එතකොට මෙන්න මෙහෙම දාගන්නවා මේක. හරිද? t බිඳුවයි කියලා දාගන්නවා. හරි. q කියන එක කෙනා q තියෙනවා p තියෙනවා. හරි. මෙන්න මෙතන තියෙන හොඳ කතාවක් මොකද්ද මේ? මේ කළු ඩොට් එකෙන් කියන්නේ D කියන කන්ඩිෂන් එක වෙන එක්කෙනා තියෙන්න ඕනේ. දැන් මෙතන T වල කතාවත් ඉවරයි දැන්. හොඳයි. මට ඒකත් අමතක වුණා කියලා යන්න නැත්නම් ඔක පැටලෙනවනේ. T වල කතාවත් ඉවරයි දැන්. හරිද? T වල කතාවත් ඉවරයි. ඊළඟ කතාව තියෙන්නේ මෙන්න මේ Q තරංග තුනකදී මෙන්න P ට වැඩි එකක් ඉස්සරහින් ඉන්නවා කියලා තියෙනවනේ. එතකොට අනිවාර්යයෙන්ම දැන් මෙන්න මෙතන කන්ඩිෂන් එකේදී Q ඉන්නවා මෙහෙම ඉස්සරහින්. මෙතෙන්දිත් ඉන්නවා. ඊළඟට මෙතන ඉන්න ඕනේ. ඒ නිසා අනිවාර්යයෙන්ම Q කියන එක්කෙනා ඉස්සරහට එන්න ඕනේ. P කියන එක්කෙනා පස්සට එන්න ඕනේ. හරිද? මේ කතන්දරෙත් ඉවරයි එතකොට දැන් ඕගොල්ලගේ. හරිද? ඊට පස්සේ ඉතුරු වෙන්නේ මෙතන මේ දෙන්න P තියෙනවා Q තියෙනවා R උයි S නුයි තමයි දාගන්න තියෙන්නේ. හරිද? ඒ කතාවේදී අපි බලන්න ඕනේ මොකද්ද කියන්නේ කියලා. R කිසි විටකත් දෙවෙනි ස්ථානයක් නොලැබීය කියලා කියනවා. හරිද? හරි. එතකොට ඒ කතන්දරෙත් ඉවරයි. හරිද? 200 කියන එකේ මේ කතාවත් ඉවරයි. ඒක අපිට B කපලනේ තියෙන්නේ. ආයෙ 아무තෙන් බලන්න දෙයක් නැහැ. මේකත් කපන්න තියෙන්නේ දැන්. හරි. මේකත් කපලා තියෙන්නේ. හරි. ඊළඟට 800 සහ 1500 කියන දෙකේ කවුද ඉන්නේ? ලකුණු සමානයි කියලා කියනවනේ. අන්න ඒ කියන කන්ඩිෂන් එකේදී 800 1500 R සමාන නම් ඒ කියලා කියන කන්ඩිෂන් එකට අපිට ගේන්න වෙනවා මෙයාව. හරිද? එතකොට අපිට දාන්න වෙනවා R මෙහෙම දාන්න වෙනවා. හරිද? එතකොට R මෙතෙන්ට ආවනම් ඕගොල්ලෝගේ උත්තරේ එන්න ඕනේ මෙතන කීයද? එතකොට PQ R S එන්න ඕනේ මෙතෙන්ට process of elimination එකෙන් අපිට එන්න. හරිද? දැන් මම මේකට විනාඩි 30ක් ගත කරා. දැන් මේක විනාඩි 30ක් ගත කරන්න බෑ විභාගෙදී. හරිද? ඒ නිසා ඕගොල්ලන්ට හිතෙනවා නම් මේක අමාරුයි කියලා. මොකද මේ වගේ එකක් සාමාන්‍යයෙන් ටිකක් අමාරුයි. හරිද? මෙච්චර සංකීර්ණ එකක් අමාරුයි. එහෙම දැක්කොතින් ඕගොල්ලන් නිකන් හිතෙනවා නම් කරුණාකරලා ඒ ප්‍රශ්නේ මගහැරලා ඉතිරි ටික කළා අන්තිමට ඒ ප්‍රශ්නෙට එන්න. හරිද? ඒක තමයි හොඳම වැඩේ. හරිද? ට්‍රික් එක ඒකයි. විභාගෙදී බලන්න ඕනේ පිළිවෙලට වැඩකට දාන එක නෙමෙයි මේ එක. මේ වගේ ඒවා ලේසි වෙනවා ඕගොල්ලන්ට ඉක්මනට ඉගෙන ගන්න. හරිද? වැඩි වැඩියෙන් කළා තියනවා නම් ඕගොල්ලන්ට අයිඩියා එක තියෙනවා. හරි හරි මෙහෙම තමයි මෙහෙම තමයි. දැන් මම මේ එක එක සිස්ටම් හදාගත්ත මෙහෙම හරි දානේවා මෙහෙම D කියලා මාක් කරගත්ත ඒවා කැපුවා. මේවා හරියනකොටනේ මේ රූල්ස් ඇඩ් වෙනකොට මේ වෙනකොට මම මේවා කපන්න පටන් ගත්තා. ඊට පස්සේ මේක හරි කියලා දැනගත්තා. ඔය ටික ඔක්කොම ආවා. හරිද? ඔන්න ඔය වගේ ට්‍රික්ස් ටික ඔයගලන්ට ඔළුවට යනවා ටික ටික මෙහෙම කරන්න පුළුවන්. මෙහෙම කරන්න පුළුවන් කියලා. හරිද? ඒ වගේ මේ මෙකැනිසම් ටිකක් සෙටප් කරගන්න. හරිද? මම මේ කියලා දුන්නේ එක ක්‍රමයක්. ඔයගලන්ට තව ක්‍රම අහුවෙන්න පුළුවන්. හරි? දැන් මේක ආවා. මෙන්න මේක තමයි දැන් අපිට එන මෙන්න මේ මුළු වගුව. දැන් මේක පාවිච්චි කරලා උත්තර හොයන්න යමු. ධාවන තරංග දෙකකදී පස්වෙනි ස්ථානයටපත් වූ ධාවකයා කවුරුන්ද? එහෙනම් මේක අපිට හැබැයි මුලදිම කියන්න තිබුණා. මෙන්න මේ t බිඳුව වෙන ඒවා දෙකක් එනවා කියලා තිබුණානේ. ඒ නිසා අපිට කෙලින්ම මේක කියන්න පුළුවන් බටස් ගාලා මෙයා තමයි උත්තරේ කියලා. හරිද? හැබැයි අන්න ඒකද හිතන්නකො අපි අර මේ කතන්දර ටික කියවගෙන ගිහිල්ලා මේ t බිඳුව වෙන ඒවා තියනවා කියලා දෙකක් තියනවා කියන කතන්දරය අහුවෙච්ච තැනදීම අපිට මේක උත්තරේ දාගන්න තිබුණා. හරි? හරි. තරංගාවලිය තුළ වැඩිම ලකුණුලාභීන් දෙදෙනා කවුරුන්ද කියලා අහලා තියෙනවා. දැන් මේකෙදි ලකුණු එකතු කරන්න වෙනවා. මේව එකතු කරන්න ගියාම කට්ටිය පැටලෙනවා. PQRST කට්ටියගේ ඒ වෙන වෙනම ලකුණු එකතු කරනවා. මේක ටිකක් වෙලා යනවා. ඒ නිසා මම කියන්නේ මේ වගේ එකක් ආවම මේක අතරලා ඊළඟ එකට පනින්න. හරිද? මේ තියෙන ක්‍රමවේදය. ඔයගොල්ලෝ ඉක්මනට වැඩ කරගන්න ක්‍රමවේදය.
800 මීටර් ධාවන තරංගයේ ලකුණු බිඳුව ලැබූ ධාවකයා කවුරුන්ද? කෝ 800 මෙයා. බිඳුව ලැබලා තියෙන්නේ S. හරිනේ. මෙන්න මෙයා. හරිද? ඊට පස්සේ T විසින් ලකුණු බිඳුව ලබා ගන්න ධාවන තරංග මොනවාද? මෙන්න දෙකක් තියෙනවා. මේ තියෙන්නේ 200යි 400යි. 200යි 400යි. දැන් බලන්න මේ ටික එකතු කර කර ඉන්න ගියා නම් මේ දෙක ගහන්න වෙන්නේ නැහැ නේ පේපරේ අරහෙ එකතු කරගෙන එනවා නම් මේ විභාග පරීක්ෂක. හරිද? මේ දෙක ටට්ටක් ගාලා ගහන්න තියුණා මේ ටික එකතු කරන ටයිම් එකට කලින්. හරිද? ඒවා අර ඔයගොල්ලෝ ඔළුවේ තියාගන්න ඕන දේවල්. හරි ඊළඟට R විසින් ලකුණු දෙක බැගින් ලබාගත් ධාවන තරංග මොනවාද කියලා අහලා තියෙනවා. R විසින් ලකුණු දෙක බැගින් ලබාගත් ධාවන තරංග. කොබල R දෙක වෙච්ච දෙක කියන ලකුණු දෙක වෙච්ච R තියෙන මෙන්න මේ දෙන්න 800යි 1500යි. හරිනේ. ඔන්න ඔය ටික ඉවරයි දැන් ගොඩක් ඉවරයි. හරිද? දැන් මේ ටික මෙන්න මෙයා කරන්න යන වෙලාව බලන්නකෝ. හරිද? අපි දැනගන්න ඕනේ මේගොල්ලන්ගෙන් වැඩිම ලකුණු ලබාගත් ලාභීන් දෙදෙනා කවුරුන්ද කියලා. මේක කරන්න පුළුවන් එක පොයින්ට් එකක් තියෙනවා ලේසියෙන්ම හැමෝම පළවෙනිය වෙලා තියෙනවනේ හැමෝන්ටම ලකුණු හතරක් තියෙනවා. ඒ නිසා මම පළවෙනි ලකුණ එකතු කරන්නේ නැහැ. ඒ වගේම තමයි බිඳුව කියන අන්තිම එක එකතු කරාට අගය වෙනස් වෙන්නේ නැහැ. තමන්ගේ ලකුණු ප්‍රමාණයට. ඒ නිසා මෙන්න මේ පේලි දෙක අපි අයින් කරගන්නවා. හරිද? අයින් කරලා අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ කොටු ටික විතරයි. මෙන්න මේ කොටු ටිකේ තියෙන කතන්දරේ ලකුණු ටික විතරක් අපි බලාගෙන යන්න බලනවා. හරිද? එතකොට මේ වගේ එකකදී අපි මොකද කරන්නේ? එතෙන්දී අපි කරන්න ඕන දේ තියෙන්නේ අපි දන්නවා මෙතන අපි දන්නවා P සහ R කියලා තියෙනවා. S සහ T තියෙනවා, Q සහ P තියෙනවා, R සහ P තියෙනවා. ඒතර P, Q තියෙනවා, R, S, T ඔක්කොම කට්ටිය අහු වෙනවා. හරිද? අපි P ගින්දගෙන යමු කතන්දරේ. මෙයා ගෙනගෙන ගියොත් මෙහෙම බලාගෙන ගියොත් P කියන එක්කෙනාට හම්බ වෙන ලකුණු සංඛ්‍යාව අපි ගත්තොත් පළවෙනි එකේදී එයාට හම්බ වෙන්නේ පළවෙනි එකේදී හම්බ වෙන්නේ 2යි. හරිද? 2යි. පළවෙනි තරංගයේ. දෙවෙනි තරංගයේදී තාපහු 2යි. හරිද? ඊට පස්සේ තුන්වෙනි තරංගයේදී ආපහු එයාට මේ ටිකේ එයා ඉන්නවද? නැහැ. අදාළ නැහැ. හතරවෙනි තරංගයේදී ආපහු මේ ටිකේ ඉන්නවද? ඔව්. එයාට හම්බ වෙනවා 3ක් ලකුණු. හරිද? මෙතන ඉන්නේ P කියන එක. පස්වෙනි තරංගයේ එයා මේ ටිකේ ඉන්නවද? නැහැ. එතකොට මේ ටික ඔක්කොම ගත්තොත් 7යි. P ට එනවා ලකුණු 7ක් එනවා. ඊට පස්සේ Q ට එනවා අපි ගත්තොත් හරිද? Q කියන්නේ කවුද? පළවෙනි ටිකේ ගත්තොත් මෙයා හතරවෙනි ස්ථානයේ එයාට එන්නේ ලකුණු 1යි. හරිද? දෙවෙනි එකේ ගත්තොත් එයාට එනවා දෙවෙනි ස්ථානයට ලකුණු වෙනවා 3ක්. තුන්වෙනි තරංගයේදී අපි ගත්තොත් එයාට එනවා ආපහු සරයක් ලකුණු 2ක්. හරිද? හතරවෙනි එකේදී අපි ගත්තොත් එයා අහුවෙන්නේ නැහැ. පස්වෙනි එකේදී එයා ගත්තොත් එයා අහුවෙනවා එයාට ලකුණු 1ක් හම්බ වෙනවා. හරිද? මෙතන අපි ගත්තොත් කවරණ අය වැරදිදාද කියලා Q ගත්තොත් 1යි 3යි 2යි 1යි. හරිද? එතකොට 4යි 2යි 6යි 1යි 7යි. Q කියන්නේ 7යි. PQ R බලන්නකෝ ඊළඟට. හරිද? R කියන එක්කෙනා ගත්තොත් මෙයා යන්නේ නැහැ. මෙයාගේ තියෙනවා මෙන්න 1යි ලකුණු 1යි. යා 401 තියෙනවා ලකුණු 1යි ආපහු 801 තියෙනවා ලකුණු 2ක්. හරිද? 1501 තියෙනවා ආපහු ලකුණු 2ක්. හරිද? 2යි 4යි 6යි ලකුණු 6යි. QR S කියන එක්කෙනා බලමුකෝ. S කියන එක්කෙනාගේ තියෙනවා මෙතන මේ ටිකේ ගලන මෙයා නැහැ. මෙයාගෙත් නැහැ. මෙයාගේ තියෙනවා 3ක් ලකුණු 3ක් තියෙනවා. ආපහු තියෙනවා 800 නැද්ද? නැහැ. 1500 එකක් තියෙනවා. එයත් ලකුණු 3යි. එතකොට එයත් 6යි. S. හරිද? ඊට පස්සේ T කියන එක්කෙනා බලන්න. T කියන එක්කෙනාගේ අපි ගත්තොත් ලකුණු 3යි. ඊළඟ එක්කෙනාගේ 200 නෑ 400 නෑ 800 නෑ sorry 801ක් තියෙනවා මෙතන එකයි 1500 තියෙනවද නෑ ඒකෙත් නෑ එහෙනම් එයා 4යි ලකුණු 4යි හරිද එතකොට P සහ R කියලා කියන්නේ P කියලා කියන්නේ 7යි R කියලා කියන්නේ 6යි මෙයා එකතු වුණාම 7යි 6යි 13යි S සහ T කියලා කියන්නේ කවුද? S කියලා කියන්නේ 6යි T කියලා කියන්නේ 4යි මෙයාගේ ලකුණු 10යි. හරිද?
ඊට පස්සේ Q සහ P කියන එක්කෙනා ගත්තොතින් 7යි Q, P කියන්නේ 7යි, මෙයා 14යි. හරිද? ඊට පස්සේ R සහ P ගත්තොතින් R සහ P ගත්තොතින් කීය දෙන්නේ? R 6යි, P 7යි, 13යි. මෙතන එන්නේ. හරිද? එතකොට අපි දන්නවා වැඩිම ඉන්නේ මෙන්න මෙයා කියලා. හරිද? දැන් බලන්න මේක හදන්න මේ එකතු කිරීම කරන්න ගොඩක් වෙලා යනවා. මේ එකතු කිරීම කරන වෙලාව ඕගොල්ලෝ දෙවෙනි එකේ කරා නම් මේ දෙක කරන්න වෙන්නේ අරහි පේපර් එක එකතු කරන් ආවනම්. හරිද? ඒ නිසා ඕගලන්ට තේරෙනවා නම් යම් කිසි ගානක ගොඩක් වෙලා යනවා වගේ කියලා ඒ ගාන ඇතරලා ඊළඟ එකට යන්න. හරිද? නැත්තම් ඕගොල්ලෝ හිර වෙන එක වෙන්නේ. මම හිතනවා මේක පැහැදිලි කියලා ප්‍රශ්න තියෙනවා නම් දාන්න. හරි?